පොලිසියට එන්න කියලා අපෙන් ප්‍රශ්න කරද්දී එහෙම නැත්නම් සැකකරුවෙක් විදිහට කෙනෙක් ඉදිරිපත් වුණාට පස්සේ එයාගෙන් ප්‍රශ්න කරද්දී එයාව රඳවාගෙන තබාගෙන එයාට පහර දීමක් කරලා තියෙනවා නම් පහර දෙනවා නම් වද හිංසා කරනවා නම් ඒවට අදාළව දැඩි නීති රීති තියෙනවා. එහෙම අවස්ථාවකට කෙනෙක් ලක් වුණොත් පළවෙනියටම ඔහු කරන්න ඕන කාර්යය මොකක්ද? ඔහු පළවෙනියටම කරන්න ඕනේ මේ සම්බන්ධයෙන් හැකි ඉක්මනින්ම මානව හිමිකම් කොමිෂන් සභාව දැනුවත් කිරීමක් අපි කරන්න ඕනේ. ඒ වගේම තමන්ගේ පෞද්ගලික නීතිඥ මහත්මයෙක් ඉන්නම නම් ඔහුව දැනුවත් කරලා ඔහු හරහා මේ පිළිබඳව ඒ අදාළ පොලිසියේ ඉහළ පොලිස් නිලධාරීන්ට එහෙම නැත්නම් ඒ අදාළ පොලිසිය පාලනය වන ප්‍රදේශයේ බහර SSP වරයා වෙන්න පුළුවන් එහෙම නැත්නම් සීනියර් DIG මහත්මයා වෙන්න පුළුවන් පළාත භාර කෙනා වෙන්න පුළුවන් අනිවාර්යෙන් පැමිණිල්ලක් කළ යුතුමයි. ඊට පස්සේ හැකි ඉක්මනින්ම තමන්ව අධිකරණ වෛද්‍යවරයෙක් ඉදිරියට ඉදිරිපත් කරන්න කියලා ඉල්ලීමක් කරලා ඒ සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍යවරයාටත් පහර දීමක් සිද්ධ වුණා නම් ඒ සම්බන්ධයෙන් සම්පූර්ණයෙන්ම කරුණු කාරණා දක්වන්න පුළුවන්. ඊට අමතරව අපිට පුළුවන් මේ කාරණේ සම්බන්ධයෙන් වෙනම මූලික අයිතිවාසිකම් නඩුකරයක් දාන්න සහ ඊට අමතරව අපරාධ නඩුවක් පැවරීමටත් හැකියාව තියෙනවා. අපි විශේෂයෙන් කියනවා 1994 වෙනම මේ සම්බන්ධයෙන් පනතක් තියෙනවා. පැරණි පනතක් වද හිංසාවට ලක් කිරීම සම්බන්ධයෙන් ඒක බරපතල මට්ටමේ පනතක් ඒක. ගරු මහාධිකරණය තමයි නඩු විභාගයේ වෙන්නේ මේ පනත යටතේ වැරදි සැකකරුවෙක් චූදිතයෙක් වුණොත් එහෙම ඒක නිසා ඊටම බරපතල ප්‍රතිපා ගන්නවක් තියෙනවා. එතකොට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙනුත් කිසියම් පුද්ගලයෙකුට රෙහිව ක්‍රූර අමානුෂික ආමන්සාගත සැලකිලි කරනවා නම් ඒවා සම්පූර්ණයෙන්ම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම විදිහට දක්වලා තියෙනවා. ඒක නිසා අපි කියනවනේ අර පොලිසියේ ප්‍රධාන පාඩයක් තියෙනවනේ ධම්මෝ භවේ රක්කති ධම්මචාරී. එතකොට ඒ පාඩයෙන් කියලා තියෙන දේ අනුගමනය කරගෙනම තමයි තමුන්ගේ රැකියාවේ කටයුතු සියල්ල සිද්ධ කරන්න ඕනේ. නමුත් අපි යම් අවස්ථාවලදී අවාසනාන්ත සිදුවීම් දකිනවා. අපිට අහන්න ලැබෙනවා. ඒ වගේම අපිනුත් යම් ප්‍රශ්න අහනවා. මේ වගේ දේවල් වෙලා තියෙනවා. මොනවද කරන්න ඕනේ කියන කාරණේ සම්බන්ධයෙන්. ඒතර මෙන්න මේ විදිහට වැඩ කරොත් අපිට තමන්ට විරුද්ධව අසාධාරණයක් වෙන අවස්ථාවලදී තමන්ට සහන ලබා ගැනීමේ හැකියාව තියෙනවා.